ඔයා ඇමරිකාරන් ඉන්න එක්කෙනා ඔයාගෙන් දෑවැද්දක් ඉල්ලනවාද? ඩවුරි එක? එයා විතරක් නම් කමක් නැහැ. එයා ගෙදර කට්ටිය. ඒකත් රත්තරන් වලින්. ඉතින් 2025 අලුතෙන්ම රිලීස් වෙලා තියෙනවා පොන්මන් කියන මලයාලම් චිත්‍රපටය. මේ පොන්මන් කියන චිත්‍රපටය ඒ ගෙදර කට්ටියටයි ඔයා ඇමරිකාරන් ඉන්න එක්කෙනාවයි එකට ඉඳලා පෙන්වන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් අදත් එකතු වෙන්න The Reader YouTube channel එකත් එක්ක like කරන්න, comment කරන්න, subscribe කරන්න. පොන්මන් 2025 අලුතෙන්ම රිලීස් වෙච්ච මලයාලම් ෆිල්ම් එකක්. ජනවාරි 30 තමයි ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ. හැබැයි OTT රිලීස් වුණේ ළඟදී. ඩිරෙක්ටර් වෙන්නේ ජෝතිෂ් ශංකර්. දැනට IMDb රේටින්ග්ස් ගත්තොත් එimhe 7.5 හම්බෙලා තියෙනවා. එතකොට මේ ෆිල්ම් එකට බේස් වෙලා තියෙන මේක ඇඩප්ට් කරගෙන තියෙන නවල් එකකින්. ඒ නවල් එක තමයි නාලන් චේරු චේප්පුවාක්කර්. ඒකේ තේරුම තමයි 45 young man කියන. මේ රයිටර් වෙන්නේ GR ඉන්දුගෝපන්. ඉතින් මේ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් විදියට GR ඉන්දුගෝපන් මේ පොන්මන් ෆිල්ම් එකට දායක වෙලා තියෙනවා. එතනින් එහාට ගියොත් එහෙම මේ ෆිල්ම් එක ඩාර්ක් කොමඩි ෂාන්රයට තමයි අයිති වෙන්නේ. ඩාර්ක් කොමඩි කියලා කියන්නේ නිකම්ම කොමික් ෆිල්ම් එකක් විදියට මේක ෆ්ලෝ වෙන්නේ නැහැ. මේක යන ෆ්ලෝ එකත් එක්ක දෙන මැසේජස් ඒවා ගොඩක් ඩාර්ක්. ඒ වගේම ඒ ඩාර්ක් එක කොමඩි විදියට බ්ලෙන්ඩ් කරලා තියෙනවා. ඔයාලට මේ ෆිල්ම් එක බලාගෙන යද්දී ඒක හොඳටම ෆීල් වෙනවා. එතන එහාට ගත්තොත් එහෙම මේ ෆිල්ම් එකට ගොඩාක්ම හොඳ වයිබ් එකක්. ඒ කියන්නේ ඔයාලට දැනන විදිහට හොඳ ප්‍රෙෂර් එකක් එක්ක බලන්න පුළුවන්. හොඳ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් බ්ලෙන්ඩ් කරලා තියෙනවා ජස්ටින් වර්ගීස්. එයාගේ මියුසික් ඩිරෙක්ෂන් එකත් එක්කම මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක හොඳට බ්ලෙන්ඩ් කරලා තියෙනවා මේ ෆිල්ම් එකේ මැසේජ් එක ඔයාලට හොඳට වදින විදිහට. එතන එහාට ගියොත් එහෙම සිනමැටෝග්‍රැෆි පැත්ත ගත්තොත් එහෙම සනුජ් ජෝන් වර්ගීස් තමයි මේකට දායක වෙලා තියෙන්නේ සිනමැටෝග්‍රැෆර් විදිහට. අපි බේසික් දේවල් ටික කතා කරන්න ගත්තේ මොකද මේ ෆිල්ම් එක බේස් වෙන්නේ කොල්ලම් සිටි එක මත. ඒ කියන්නේ කේරළයේ තියෙන සිටි එකක් තමයි කොල්ලම් කියන්නේ. මේ කොල්ලම් සිටි එක මත බේස් වෙලා තමයි සම්පූර්ණ මේ කතාව දිව්‍යන්නේ. ඒ කියන්නේ දීවර ගම්මානවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවන රටාව ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. මේ කේරළේ ඒ කියන්නේ මලයාලම් ෆිල්ම් වල තියෙන මැජික් එක සහ රස තමයි ඔයාලට විවිධ විදිහේ. ඒ කියන්නේ කේරළයේ තියෙන සිටිස් වල තියෙන වෙන වෙනම වයිබ් ඔයාලට මේ ෆිල්ම්ස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පොන්මන් කියන ෆිල්ම් එකෙන් ඔයාලට එන වයිබ් එක තමයි අර දීවර ගම්මාන වල ජීවත් වෙන මිනිස්සුන්ගේ එදිනෙදා ජීවන රටාවන් සහ ඒගොල්ලන්ගේ ජීවිත කොහොමද ගත වෙන්නේ කියන එක ඔයාලට මේ ෆිල්ම් එක තුලින් හොඳටම බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි කතාව දිහාට ගිහිල්ලා බලමු. මේ කතාවේ මේන් කැරක්ටර් වෙන්නේ PP අජේෂ්. ඔයාලා හැමෝම දන්න බැසිල් ජෝසප්. මගේ පර්සනල් ඔපිනියන් එක විදිහට බැසිල් ජෝසප්ගේ ලයිෆ් එකේ හොඳ අවුට්ස්ටෑන්ඩින් පර්ෆෝමන්ස් එක කියලා කිව්වොත් හරි. එයා එක එක විදිහේ කොමඩි ෆිල්ම් වලට කොමඩි ෂානරයේ මලයාලම් ෆිල්ම් වලට දායක වෙලා තියෙනවා. හැබැයි මේ පොන්මන් තුලින් එයාගේ බෙස්ට් අවුට්පුට් එක දීලා තියෙනවා කිව්වොත් මම වැරදි නැහැ. මෙතනදී PP අජේෂ් තමයි මේ අපේ බැසිල් ජෝසප්. PP අජේෂ් මත තමයි මේ සම්පූර්ණ කතාව ගොඩ නැගෙන්නේ. මෙතනදී අපි මුලින්ම කිව්වා වගේ PP අජේෂ් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙතනදී තරුණියක් ඉන්නවා ස්ටෙෆි. ස්ටෙෆි කසාද බඳින වයස පහ වෙලා අවුරුදු 32යි. මෙයාට කසාද බඳින්නත් ඕනේ. හැබැයි ලව් ඇෆෙයාර් එකක් නැහැ. ප්‍රොපෝසල් එකක් අරන් එනවා. ඒ ප්‍රොපෝසල් එක අරන් ආවට එතන ලොකු කතාවක් තියෙනවා. ඒගොල්ලන් ඉල්ලනවා රත්තරන්. SMS රත්තරන් ගානකුත් නෙමෙයි පවුන් 25ක්. පවුන් 25ක් දෑවැද්ද විදියට ඉල්ලනවා. ඉතින් ස්ටෙෆි ගෑම් අසන්දයත් කැමති වෙනවා මේකට කරන්න දෙයක් නැහැ. කොහොම හරි මේ වැඩේ කරලා දුව පිටත් කරන්න තමයි අම්මගේ අදහස තියෙන්නේ. මොකද එයා ඔළුව ලොකු බරක් එක්ක ජීවත් වෙනවා කියලා තමයි එයාගේ හැඟීම් ප්‍රකාශනයත් එක්ක ඒ කැරක්ටර් එක බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. ඉතින් ස්ටෙෆිගේ සහෝදරයා ඉන්නවා අයියා කියලා කිව්වොත් හරි බෲනෝ. මේ බෲනෝගේ චරිතය ගත්තොත් එහෙම බෲනෝ ඇවිල්ලා ලාල් සලාම් කියාගෙන නිතරම රතු ආචාර්ය කියාගෙන ඉන්න මිනිස්සෙක් පොලිටිකල් පාර්ටි එකක් එක්ක රතු පක්ෂයක් කියලා කිව්වොත් හරි කම්කරු පක්ෂයක් කියන්නකෝ. එතකොට ඒ රතු පක්ෂයත් එක්ක තියෙන ලින්ක් එකත් එක්ක පෝස්ටර්ස් ගහන්න යනවා. ඒ පක්ෂ වැඩ කටයුතු වලට යනවා. එතකොට හැබැයි ගෙදර බර දරාගෙන වැඩ කරන මිනිස්සෙක් නෙමෙයි. ඒ කියන්නේ අම්මා බලා ගන්නවත්, එයාගේ නංගි වෙච්ච ස්ටෙෆි බලා ගන්නවත්, පවුල වෙනුවෙන් වැඩක් කරලා ඇඟපත මහන්සි කරලා වැඩ කරන මිනිස්සෙක් නෙමෙයි. කොයිලාවේ නිදාගෙන කරගෙන කම්මැලි කමේ ඔහේ වැඩක් බලාගෙන ඉන්නවා. ඉතින් පක්ෂෙන් යාව නඩත්තු කරනවද කියලා මෙතනදී අපිට ලොකු මැසේජ් එකක් දෙන්නේ නැහැ. මොකද එයාගේ තියෙන ක්‍රියාකලාපෙත් එක්ක ඒ තරම් ගෙදරට හොඳ පුතෙක් විදියට නෙමෙයි එයා හැසිරෙන්නේ.
ඒකට හරියට ප්ලෑන් එකක් නැහැ. මොකද එතන ප්‍රශ්නයක් කියන්නේ මෙයා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා එයාගේ රතු පක්ෂෙන් එයාට සපෝට් එක දෙයි කියලා. හැබැයි පල්ලි පෝස්ටර්ස් ගහන්න ගිහිල්ලා එතන ප්‍රශ්නයක් එක්ක පක්ෂෙන් එයාව නිරපනවා. පල්ලි ෆාදර්ට සද්දයක් දානවා. ෆාදර් සමතයකට පත් කරන්න කතා කරාට පල්ලි ෆාදර් සද්දයක් දාලා මෙයා එතනින් පිටත් වෙනවා. හැබැයි පක්ෂ කාර්යාලය ගියාට පස්සේ මෙයාව පක්ෂෙන් නිරපනවා. මෙයාව ටික කාලයකට අයින් කරලා තියන්නයි කියලා ඉහලින් ඒ කියන්නේ උඩින් ගත තීරණයක් එක්ක මෙයාව පක්ෂෙන් తాවකාලිකව පිටමං කරලා දානවා. නිරපනවා. එතනින් පක්ෂෙන් එන්න තිබුණු සපෝට් එකක් නැති වෙනවා. එතනින් එහාට මොන වගේ ඔප්ෂන් එකක්ද තියෙන්නේ? මිනිහා පැත්ත කරලා කල්පනා කරනවා. පැත්ත කරලා කියන්නේ පක්ෂෙන්ම එයාව වෙන තැනක නතර කරනවා. එතනදි මෙයාට යාළුවෝ කිහිප දෙනෙක් හම්බ වෙනවා. මෙයා අඩියක් ගහන ගමන් සිගරට් එකක් ගහන ගමන් කල්පනා කරනවා මොකද්ද කරන්න කියලා. මෙතනදි මෙයාට ශංකර් කියන යාළුවා හොඳ ඔප්ෂන් එකක් දෙනවා. යාළුවෝ කියන්නේ හම්බුන වෙලාවෙම ලොකු ඉන්ටරැක්ෂන් එකක් ලොකු බොන්ඩ් එකක් හැදෙන්නේ නැහැ. එතනදි මෙයා කතා කරනවා මනුස්සෙක්ට. අපේ මේ PP අජේෂ්. PP අජේෂ් කියන්නේ ජුවලරි ෂොප් එකක වැඩ කරන සේල්ස් ඒජන්ට් කෙනෙක්. ඒ කියන්නේ ඒක එයාගේ බිස්නස් එක නෙමෙයි. එයා තවත් කෙනෙක්ට වැඩ කරන කෙනෙක්. මෙතනදී බලන්න මේ කතාව බලාගෙන යද්දී තේරුම් ගන්න පුළුවන් ඒක බිස්නස් එකක්. ඒ කියන්නේ සරල ගත්තොත් මෙහෙමයි. දැන් ඔයා කසාද බඳිනවා. හැබැයි ඔයාගේ අතේ රත්තරන් නැහැ. ඔයාට රත්තරන් හදන්න වත්කමකුත් නැහැ. ඒත් එක්කම සල්ලි හොයාගන්න විදිහකුත් නැහැ මේ වෙලාවේ. මොකද්ද කරන්න තියෙන්නේ? ඉතින් කේරළේ කොල්ලම් වල මේකට ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ වෙඩින් එක දවසට දවස් දෙකකට කලින් වගේ කියන්නකෝ. ඔයාට ඕන කරන්නේ පවුන් 10ද 15ද 25ද. දැන් අපි මේ ස්ටෙෆිට නම් ඕන කරන්නේ පවුන් 25. මොකද ඒකොල්ලන් පොරොන්දු වෙලා තියෙන්නේ මරියානෝට. ඒ කියන්නේ මේ කසාද බඳින්න ඉන්න මිනිස්සයාගේ ගෙදරට වගේ මරියානෝට පොරොන්දු වෙලා තියෙන පවුන් 25. මෙතෙන්දි කරන්නේ මේ සිස්ටම් එක කියන්නේ මෙහෙමයි. පවුන් 25ක් ඕනේ. හැබැයි අතේ සල්ලි නැහැ. එතකොට කරන්නේ දවස් දෙකකට කලින් වගේ ගෙදරට ඒ පවුන් 25 ගෙනල්ලා දීලා අර කුයිතාන්සෙක් වගේ උඩ අත්සනක් දාගෙන ඒ වෙඩින් එක දවසේ නෑදෑයන්ගෙන් යාළුවන්ගෙන් ඒ හැමෝගෙම ඒ වෙඩින් එකට සහභාගී වෙන කට්ටියන්ගෙන් හම්බෙන සල්ලි ඒ කියන්නේ එතන අර සල්ලි තෑගි විදියට හම්බ වෙනවනේ කෑෂ්. එතකොට ඒ සල්ලි වලින් තමයි අර පවුන් 25 පියවන්න හදන්නේ. PP අජේෂ් කන්ටැක්ට් කරගන්න කොහොම හරි මේ වැඩේට පොරොන්දුන විදියට මිනිස්සයා ගෙදරට ගෙනත් දෙනවා පවුන් 25. ඉතින් ස්ටෙපි ලස්සන්ට ඒ පවුන් 25 පොරවගෙන ශ්‍රී දේවි කාන්තාවක් වගේ ලස්සන්ට ඇවිල්ලා ඉතින් වෙඩින් එකට පෙනී සිටිනවා. අජේෂ්ගේ ජොබ් එක හරි. එයා පවුන් 25 දුන්නා. එතකොට අජේෂ්ගේ පැත්තට ඒ පවුන් 25ට හරියන්න සල්ලි එන්න ඕනේ. මෙතනදි මොකක්ද වෙන්නේ? අපි බලමු. රෑ 8:09 වෙද්දී පවුන් 25 දෙන්න පොරොන්දු වුණාට ස්ටෙෆිගේ පැත්තෙන් සද්දයක් නැහැ. බෲනෝත් සද්දයක් බද්දයක් නැහැ. අම්මත් ඔහේ ඉන්නවා. දැන් රෑත් වෙලා. ස්ටෙෆි හස්බන්ඩ් එක්ක එයාගේ ෆස්ට් නයිට් එක ගත කරන්න රූම් එකට යනවා. අජේෂ් අඳුන් කුඳුන් වෙලා. රත්තරන් ටික තියාගෙන හරි රත්තරන් ටික තියාගන්න මගේ සල්ලි ටික නැහැ. බෑග් එක තියාගෙන ඔහේ බලාගෙන ඉන්නවා. බෲනෝ එයාගේ යාළුවා කට්ටියත් එක්ක කතා කරලා ශංකර් එක්ක පැත්තකට ගිහිල්ලා ලකා ගහගෙන බීච් එකට එලා සප්පායෙන් වෙන්න තමයි හදන්නේ. හැබැයි අජේෂ්ගේ ජොබ් එක ඉවර කරලා එයා ගෙදරට යන්නත් ඕනේ. මොකද අම්මත් කතා කරන ගෙදර එන්න කියලා රෑකාම මේ කාලා දෙන්න කියලා අහනවා. ඉතින් ওই ප්‍රශ්නත් එක්ක අජේෂ් බලාගෙන ඉන්නවා. දැන් කීයට එයිද බල කරනවා අම්මගෙන් අහනවා. ඊට පස්සේ අම්මා කියනවා දැන් දෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ ලයිට් නිවනකම් බලන් ඉන්න කියනවා. ඉතින් ඔරුවකට හේතු වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. අජේෂ් එයාගේ සල්ලි ටික හම්බෙනකම්. සල්ලි ටික නැතත් ඉතුරු බැලන්ස් එක වෙච්ච පවුන් ටික හම්බෙනකම්. හැබැයි උදේ වෙනකම් බලන් ඉන්නවා කිසිම දෙයක් එයාට හම්බෙන්නේ නැහැ. එකපාරට ඇහැරලා බලද්දි එයාගේ බයිසිකල් හොලනුත් ඇරලා මෙන්න ස්ටෙෆි යනවා එයාගේ මිනිහත් එක්ක මරියනොත් එක්ක පිටත් වෙන යන්න. ඉතින් අජේෂ්ට මොකද මෙතනදී උනේ? මෙයාව රැවට්ටුව නේද? ඇත්තම කතාව සන්ධ්‍යා ඒ කියන්නේ ස්ටෙෆිගේ අම්මා ඒ වගේම ස්ටෙෆි බෲනෝ මේ තුන් දෙනාම එකතු වෙලා අජේෂ්ව රැවට්ටුවා. පොන්මන් සිංහලෙන් ගත්තොත් එහෙම රන් කරුවා. මේ ෆිල්ම් එක ඇතුලේ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එක ගැන අපි ફોකස් කරොත් එහෙම අපි හොඳට මේක ඉන් ඩෙප්ත් ගියොත් එහෙම ඒ කැරක්ටර්ස් එයාලගේ රෝල් එක ඇතුලේ සෑහෙන ඩෙවලොප්මන්ට් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ උපරිම සාධාරණයක් කරලා තියෙනවා කිව්වොත් මම හරි. සරලම උදාහරණ ගත්තොත් මම මුලින් කිව්වාගේ PP අජේෂ්ගේ චරිත දෙන බැසිල් ජෝෂප් එයාගේ අවුට්ස්ටෑන්ඩින් පර්ෆෝමන්ස් එක මේ ෆිල්ම් එක ඇතුළේ පෙන්වලා දීලා තියෙනවා. එතන එහාට ගත්තොත් මේන් කැරක්ටර් එකට එයාට දෙන සපෝටිව් කැරක්ටර්ස් ගත්තොත් එහෙම ඉන්නවා ස්ටෙෆි.
එතකොට ස්ටෙෆිගේ කැරක්ටර් ඇතුලේ අපි කතා කරොත් එහෙම අවුරුදු 32ක් වෙලා කසාද බඳින වයස ටික ටික පහුවේගෙන යන ගෑල් ළමෙක්. එතකොට ගෙදරින් ලොකු ප්‍රෙෂර් එකක් එනවා. ගෙදරින් විතරක් නෙමෙයි සමාජයෙන් ලොකු ප්‍රෙෂර් එකක් එනවා. මැරි කරන්නේ නැහැ කියලා කසාදයක් හොයාගෙන කසාදයක් බඳින්නේ නැහැ කියලා. එතනින් එහාට ගත්තොත් එහෙම අම්මා කියනවා ඉක්මනට කසාදයක් කරගෙන මොකද අම්මගේ ඔළුවේ හැසල්ලක් විදිහට එයා ඉන්නවා කියලා එතන අපිට පෙන්නනවා. එතනින් එහාට ගත්තොත් එහෙම බෲනෝ එයාගේ අයියා ලොකු සපෝට් එකක් දෙන්න. ඉතින් ඒ එන ප්‍රෙෂර් එකත් එක්ක කසාදයක් බඳින්න ඕන කියන දැඩි අදිෂ්ඨානයත් එක්ක තමයි ඉන්නේ. හඳුරන්නේ නැති මිනිස්සෙක් එක්ක කසාදයක් බඳින්න කොහෙට හරි යන්න තමයි එයාගේ කල්පනා වෙන්නේ. එතකොට මේ කැරක්ටර් එක ගොඩක් වෙලාවට මුලින් ඔයාලට මේ ෆිල්ම් එක ඇතුලේ කපටි ස්වභාවයක් පෙන්නුවට ටික ටික ඒ චරිතයේ තියෙන ඒ කියන්නේ මේ ස්ටිෆිගේ චරිතයේ තියෙන මෘදු ස්වභාවයක් ටික ටික ඔයාලට පේන්න ගන්නවා මේ ෆිල්ම් එක ෆ්ලෝ වෙලා යද්දි. ඊට අමතරව ගත්තොත් එහෙම සන්ධ්‍යා එයාගේ අම්මගේ චරිතය ඇතුළේ ගත්තොත් එහෙම හස්බන්ඩ් ඒ කියන්නේ තමන්ගේ මිනිස්සයා නැතුව ළමයි දෙන්නෙකු නඩත්තු කරනවා. එතකොට පුතාගෙන් ලොකු සපෝට් එකක් නැහැ මේ පවුල නඩත්තු කරන්න. ඉතින් එයාට තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තොත් එහෙම මේ දුව කියන්නේ ලොකු බරක්. එයාව කොහොම හරි මේ වෙලාවේ පිටමං කරලා එයාගේ ඔළුව නිදහස් කරගන්න තමයි එයාගේ අම්මා බලාපොරොත්තුෙන් ඉන්නේ. එතකොට සපෝටිව් කැරක්ටර් එකක් විදිහට ඒ කැරක්ටර් එකත් සෑහෙන දායකත්වයක් මේ ෆිල්ම් එකේ සක්සස් එකට මේ සාර්ථකත්වයට සෑහෙන දායකත්වයක් ලබා දීලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි බෲනෝගේ කැරක්ටර් එක දිහාට හරනොත් එහෙම බෲනෝ කියන්නේ අමුතුම චරිතයක්. ඒ කියන්නේ තමාගේ පවුලේ තියෙන බර දැනෙන්නේ නැති, කියන්නේ හොඳ උසමහත සවිශක්තිය තියෙන මිනිස්සෙක්. ලාල් සලාම් කියාගෙන හැමතිස්සෙම රතු ආචාර්ය කියාගෙන පක්ෂයෙන් වැඩ කරන මිනිස්සෙක්. හැබැයි පක්ෂයකට මොන විදිහට වැඩ කරාට තමගේ ගෙදර හරියට බලන්න නැත්තම්, ඒ කියන්නේ නංගිගේ කසාද ගැන ලොකු උනන්දුවක් නැත්තම්, අම්මට හරියට සලකන්නේ නැත්තම් ඒ මනුස්සයෙක්ගේ වැඩක් තියනවාද? ඉතින් ඒ කැරක්ටර් එකත් ඒ විදිහට තමයි ශංකර් හොඳට ඩෙවලොප් කරලා තියෙන්නේ. මේ කතාව ඇතුලේදී ලොකු සපෝට් එකක් වගේම ලොකු රාජකාරියක් බෲනෝ මේ කතාව ඇතුලේ පොන්මන් ඇතුලේ රඟ දක්වනවා. ඉතින් එයාට ගත්තොත් එහෙම ස්ටෙෆි කසාද බඳින්න යන මනුස්සයා මරියානෝගේ කැරක්ටර් එක හොඳට ඩෙවලොප් කරලා තියෙනවා සජින් ගෝපු ඔයාලා දැක්ක ආවේශම් එකේ ෆෆාගේ ෆිල්ම් එකේ ආවේශම් එතෙන්දී රංගපාපු කැරක්ටර් එකත් එක්ක මෙතන තියෙන්නේ හරි අමුතුම කැරක්ටර් එකක්. ඒ කියන්නේ එයාගේ ඇස් දෙකෙන් සෑහෙන එක්ස්ප්‍රෙෂන්ස්. ඒ කියන්නේ කතා කරන වචන වලට වඩා ඇස් වලින් එයා හොඳ එක්ස්ප්‍රෙෂන්ස් වගේ මයික්‍රෝ එක්ස්ප්‍රෙෂන්ස් පෙන්නනවා. ඒක මේ ෆිල්ම් එක බලද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ගත්තොත් එහෙම ශංකර් ඉන්නවා. ඒ කියන්නේ සපෝට් එකේ යාළුවෝ ටික සෙට් එක පීපී අජේගේම බෲනෝගේ යාළුවෝ සෙට් එකත් ඒගොල්ලන්ගේ කැරක්ටර්ස් වලින් උපරිම දායකත්වයක් මේ පොන්මන් ෆිල්ම් එකට ලබා දීලා තියෙනවා. ඉතින් අජේෂ් එයාගේ රත්තරන් ටිකත් හොයාගෙන මරියානෝගේ තිප්පොලට යනවා. මෙතනදී මරියානෝ කියන්නේ එසෙමෙසි චරිතයක් නෙමෙයි. ඉස්සුකොට උදාගෙන ඉස්සුව ගාවක් කරගෙන ජීවත් වෙන මිනිස්සෙක්. අපි මුලින්ම කතා කරන්නේ මේ කොල්ලම් ඇතුලේ වෙනම කල්චර් එකක් තියෙන. කල්ට් එක ඔයාලට ඒ වයිබ් එක බලා ගන්න පුළුවන්. ඒ මරියානෝගේ තිප්පොලට එයාගේ ඒරියා එකට බයස් එකක් නැතුව අජේෂ් යනවා. මොකද මේ කැරක්ටර් එකේදී අපිට පෙන්නනවා තමන්ගේ ජොබ් එක වෙනුවෙන්, ඒ කියන්නේ තමන් කැපෙලා වැඩ කරන ආයතන වෙනුවෙන් හරි තමන්ගේ වෘත්තිය වෙනුවෙන් හරි ඕනම ලෙවල් එකකට ඕනම දුරකට යන්න පුළුවන් කියලා අජේෂ් මේ චරිතය ඇතුළතදී අපිට හොඳටම පෙන්නනවා. කියන්නේ හැමතිස්සෙම එයා ෆිසිකලි මාර ස්ට්‍රෝං. ෆිසිකලි විතරක් නෙමෙයි ස්ට්‍රෝං වෙන්නේ එයාගේ මෙන්ටලි. ඒතකොට මේ ෆිසිකලි මෙන්ටලි ස්ට්‍රෝං වෙච්ච අජේෂ් එයාගේ රත්තරන් ටික හොයාගෙන යනවා මරියානෝගේ තිප්පොලට. එතෙන්දී මූණ පාන ගැටලු ගත්තොත් එහෙම මරියානෝට කතා කරන්න කලින් මරියානෝ අප්‍රෝච් කරන්න කලින් එයා ස්ටෙෆිව අප්‍රෝච් කරන්න ඕනේ. මොකද ස්ටෙෆි ගාන රත්තරන් ටික තියෙන්නේ. හැබැයි එයා අමුතුම බිහේවියර් එකක් එක්ක අමුතුම හැසිරීමක් එක්ක කියනවා නෑ මේ රත්තරන් මගේ. රත්තරන් මන් දෙන්නේ නෑ. බෲනෝට බ්ලේම් කරනවා. මේ අයියා කෙනෙක් ඉන්නවා අපි ගැන බලන්නේ ලාල් සලාම් කියාගෙන හැමතිස්සෙම පක්ෂ වෙනුවෙන් වැඩ කරනවා. නමුත් ගෙදරක් ගැන හෙව්වේ නෑ. කසාද බඳින වයසේ නංගි කෙනෙක් ඉන්නවා කියලා බැලුවේ නෑ. මේ රත්තරන් ටික මන් දෙන්නේ නෑ. අජේෂ් මාර ප්‍රශ්නයකට මැදි වෙන්නේ. මොකද එයාට අදාළ නෑ අයියාගේ ප්‍රශ්න, අම්මගේ ප්‍රශ්න, ස්ටෙෆිගේ ප්‍රශ්න. එයාගේ ජොබ් එක කරලා ඉවරයි. එයා රත්තරන් ටික දුන්නා. ඒ රත්තරන් වලට හරියන එයාට සල්ලි හම්බෙන්නේ නෑ. නමුත් ඒ සල්ලි හෙම්පිටිම හම්බුන්නේ නෑ. ඒකයි මෙයා රත්තරන් ටික හොයාගෙන යන්නේ. එයා බැඳලා ඉන්නවා එයාගේ මුදලාලිට. එහෙම නැත්නම් එයා වැඩ කරන ආයතනයට මේ ටික පේ බෑක් කරන්න. එහෙම නැත්නම් සල්ලි දෙන්න. සල්ලි නැත්නම් රත්තරන් ටික දෙන්න. ඉතින් ඕනම ලෙවල් එකකට යන්න ලෑස්තිලා ඉන්න අජේෂ් මරියානෝත් එක්ක ෆේස් ටු ෆේස් ඇග්‍රීමන්ට් එකකට එනවා. ඇග්‍රීමන්ට් එකකට වඩා ඒක ඩීල් එකක් කියන්න පුළුවන්. ස්ටෙෆිගෙන් යහපත් ප්‍රතිචාරයක් හම්බුනේ නැති හින්දා අජේෂ් ඩිසයිඩ් කරනවා මරියානෝත් එක්ක
කොහොමරි මේ කතාව එයාට තේරුම් කරලා දීලා එයාගේ රත්තරන් ටික අරගන්න. ඉතින් එයා ගමෙන් පිට වෙන්නේ නැහැ. එතන ලොජ් එකක් අරගෙන පොඩි රූම් එකක් අරගෙන ඉන්න තීරණය කරනවා. හොඳින් හෝ නරකින් මේ රත්තරන් ටික මං අරන් යනවා කියන අදිෂ්ඨානෙත් එක්ක තමයි අජේෂ් ඉන්නේ. මෙතනදී මරියානෝට කෝල් එකක් ගහලා මොකද අජේෂ්ව හඳුන්වලා දෙන්නේ ස්ටෙෆ් එකේ පැත්තේ කසින් කෙනෙක් කියලා. මස්නා කෙනෙක් වෙනවා කියලා හඳුන්වලා දෙන්නේ. මෙතනදී අජේෂ් මරියානෝට කෝල් එකක් ගහලා කියනවා අපි එනවා ගිස්සකොටුවට ඒ ලස්සන පරිසරයේ විඳගෙන අඩියක් ගහන්න පොඩ්ඩක් ස්ටෙලා පාරකට අපි ආව හම්බෙන්න එනවා කියලා. ඉතින් ඒ අන්නේ නයිට් එකේදී තමයි ලොකු සිද්ධියක් වෙනවා. ඒ තමයි ඔයාලට හොඳම දේ තමයි මේ අජේෂ්ගේ කැරක්ටර් එකේ තියෙන තව දෙයක් තමයි මම කියන්න ඕනේ. මිනිහට මාරිදිර බොන්න පුළුවන්. මාළුවෙක් වගේ බොන්න පුළුවන්. මේවක් කරනවා මේ ගහනවා. මේවක් කරනවා මේ ගහනවා. ඒ කියන්නේ හොඳට බොනවා හැබැයි වැදිලත් නැහැ. එකපාරට ඔහේ වැටලා නිදා ගන්නවා. මාර රියලිස්ටික්. ඇත්තටම අරක්කු බීපු පදන් වෙච්ච මිනිස්සෙක්ගේ චරිතයක් මේ මාර ලස්සනට ඇක්චුවල් විදිහට රඟපානවා. මෙතනදී මරියානෝගේ ස්පොට් එකට ගිහිල්ලා සෙට් වෙලා ඉද්දි හොඳටම සූර් වෙලා පදන් වෙලා ගිහිල්ලා මරියානෝගේ කොලර් එකෙන් අල්ලනවා. කොලර් එක අල්ලන විතරක් නෙමෙයි ෂර්ට් එක ඉරිලා යනවා. අජේෂ්ට තෝරුනේ මරියානෝ කොහොම හරි අවුස්ස ගන්න. හැබැයි බෲනෝ බයලා ඉන්නේ. සිද්ධිය වුණාට පස්සේ බෲනෝ ඒ තරම් ඒ කියන්නේ හොඳ විදිහට නෙමෙයි හැසිරුනේ. කලබල වෙන්නේ. මොකද දන්නවා මස්සිනාගේ හැටි කොහොමද කියලා බෲනෝ හොඳටම දන්නවා. එතෙන්දී මරියානෝ චැලෙන්ජ් කරනවා කියන්නේ අජේෂ්ට එන්න කියන්න. මාව හම්බෙන්න පහවෙන්ද පාන්දර 3ට. එයා මීට් වෙන්න එන්න කියලා කියනවා. එතනට යනවා. අජේෂ් මරියානෝව හම්බෙන්න යනවා. එතනදී අජේෂ් යන්නේ නිකන් නෙමෙයි මොකද එයාගේ ඉරිච්ච ෂර්ට් එකට අලුත් ෂර්ට් එකකුත් අරගෙන තමයි යන්නේ මරියානෝ හම්බෙන්නේ. එතනදී ආ පැහැදිලි කරලා දෙනවා වෙච්ච සිද්ධිය. මේ රත්තරන් එයා අරන් ආවේ. එතකොට මම බැඳලා ඉන්නවා. එතකොට මේ රත්තරන් ඔයාගේ නෙමෙයි. කොහොම කියලා සංවාදයක් ගොඩ නැගෙනවා. නමුත් මරියානෝ ඒක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. අජේෂ් ඕනම සීරියස් වෙලාවක ඉන්නේ මූණේ සිම්පල් එක්ස්ප්‍රෙෂන්ස් එකක් තියාගෙන. ඒ කියන්නේ මිනිහා සීරියස් පුරක් නෙමෙයි කියලා තමයි පිටට පෙන්වන්නේ බලන්නේ. මෙතනදී හැඟීම් ප්‍රකාශනයත් එක්ක අජේෂ් කරන්නෙම මරියානෝව වචන වලින් වාචිකව අවුස්සන එක. අවුස්සලා කොහොම හරි සමතේකට පත් කරන්න බලන්නේ. හැබැයි මරියානෝගේ තියෙන ඇත්ත ස්වරූපය හරියට තාම අඳුරගෙන නැද්ද කියලාත් මට හිතුණා අජේෂ්ගේ මේ ක්‍රියාකලාපෙත් එක්ක. එතනදී කතා බහ දුරදිග ගිහිල්ලා මොකද එයා ගෙනාපු ෂර්ට් එකත් පුච්චලා දානවා, ලයිට් එකක් අරගෙන පුච්චලා දානවා. එයාගේ තක්ස රූපය තමයි මාරියෝ පෙන්වන්නේ අජේෂ්ට. කතා බහේ තියෙන බරපතලකම තේරුම් ගත්ත නැති අජේෂ් තවත් කුණු කතා කියන්නේ මාරියෝ අවුස්සනවා. එන්ඩ් එකට ආවට පස්සේ කිනෙස්සක් අරගෙන අජේෂ්ට අයිනවා. මේ බඩේ පැත්තකට තමයි අයින්නේ. එතනදී ඇනලා එහෙම යනවා. ඒ කියන්නේ අර මං වැඩි ඕකේ ඇන්න ගියා. යද්දී අජේෂ් බඩ අල්ලගෙන කනුවත් එහෙම අල්ලගෙන හිමීට වැටලා හූ කියලා කියනවා. ඒ කියන්නේ හූ කියන්නේ ජෝක් එකකට අරගෙන. ඒත් එයා ගේම අත්හැරලා නැහැ කියලා. ඒ ෂොට් එකේදී මට තේරුනේ ඔයාට පිහිනුත් ඇනලා. හැබැයි ඔයා ඉන්නේ ගේම් එකේ. ඔයාගේ අරමුණ කොහොම හරි සාක්ෂාත් කරගන්නවා කියලා ටාගට් එකට යනවායි කියලා ඉන්නවා. ඒ තරම් වර්ස් සිනාරියෝ එකකටත් ඇවිල්ලා අජේෂ්ගේ ඇස්වල තිබුණු ඒ අදිෂ්ඨානය, ඒ ඩිටර්මිනේෂන් එක කොහෙත්ම අඩු වෙලා තිබුණ නැහැ. මේ පොන්මන් කතාවේ තුලේ මට පර්සනල් ටච් වෙච්ච, මට වැදිච්ච ෂොට්ස් කිහිපයක් තියෙනවා. ඉමෝෂනලි මාර විදිහට ටච් කරනවා. හොඳ ඩෙප්ත් එකකට යනවා. එක ෂොට් එකක් තමයි මේ ෆිල්ම් එකේ තියෙනවා ලොජ් එකේ නතර වෙනවානේ. ඒ කියන්නේ අජේෂ් ගෙදර යන්නේ නැතුව එයා රත්තරන් ටික කොහොම හරි ගන්න, මරියෝගෙන් රත්තරන් ටික ගන්න. එයා ලොජ් එක නතර වෙනවා. ඒ ලොජ් එකේදී බෲනෝත් එක්ක තමයි මෙයා ඉන්නේ. රෑ ඒ ෂොට් එකේදී බෲනෝ ජනෙල් වහනවා. මොකද රෑ වෙලා තියෙන්නේ. අජේෂ් ඇඳේ නිදි. ජනෙල් ටික වහනවා, ඊට පස්සේ දොර වහනවා, ලයිට් ඔෆ් කරනවා. මට එතනදි හිතුනේ බෲනෝ අජේෂ්ව මරන්න දෙන්නේ. මොකද ෆෑන් එක එල්ලනවා අජේෂ්ගෙම රෙද්දක් අරගෙන යට අර ඇඳුම් මාරු කරන රෙද්දක් අරගෙන ෆෑන් එක එල්ලනවා තොණ්ඩුවක් වගේ දාලා. මට ඒ තොණ්ඩුව ගාවට බෲනෝ ඒ තොණ්ඩුව ගාවට එනකම් මට හිතුනේ මේ හදන්නේ අජේෂ්ව මරලා කොහොම හරි මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕන කියන දේ තමයි එයා ඒ වෙනකම්ම පෙන්නුවේ. හැබැයි මෙතනදී
සුයිසයිඩ් කරගන්න යන්නේ බ්‍රූනෝ. බෙල්ලට තොණ්ඩු දාගෙන ලා සලාම් කියාගෙන එන ගැම්මෙන් සුයිසයිඩ් කරගන්නත් යනවා. එතකොටත් කියන්නේ ලා සලාම් කියලා. පක්ෂයක් වෙනින් මැරෙන්න යන මිනිස්සෙක්. හැබැයි අර එයා පල්ලෙහා තියෙන පුටුව හෙලවෙන්නේ නැහැ මොකද අජේෂ් අල්ලන් ඉන්නේ. අන්න එතනදී අජේෂ් කියනවා මාර ඩයලොග්ස් ඒ ඩයලොග් ඒ විනාඩි දෙක තුන මාර ස්ට්‍රෝං මැසේජ් එකක් මේ ෆිල්ම් එක ඇතුළේ දෙනවා. මං හිතන විදිහට මේ පොන්මන් ඇතුලේ ඩාර්ක් කොමඩි කියලා අපි කතා කරානේ. ඒ ඩාර්ක් කොමඩි ඇතුලේ දෙන ඩීප්ම මැසේජ් එක කියන්නේ අන්න එතනදී. ඒ කියන්නේ එයා කියනවා අපිටත් ප්‍රශ්න තියෙනවා. මාත් ප්‍රශ්න එක්ක තමයි ඉන්නේ. හැබැයි ජීවිතෙන් පැනලා යනවා කියන දේ ඔයා කරන්න ඕන නෙමෙයි. මමයි මෙතන සුයිසයිඩ් කරගන්න ඕන. රත්තරන් ටික නැති වෙලා එතකොට මුදලාලි මාව හොයනවා. ඊට පස්සේ ගෙදරට මං හරියට මැසේජ් එකක් දීලා නැහැ. මම මගේ නම කැත කරගෙන තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක මොකද මම ලොකු විශ්වාසයක් එක්ක හොඳ ගරුත්වයක් එක්ක අභිමානයක් එක්ක මේ රස්සාව කරපු මිනිස්සෙක් මමයි සුයිසයිඩ් කරගන්න ඕන. තමුන් නෙමෙයි. තමුන් ඔතන සුයිසයිඩ් කරගත්තා කියලා තාත්තා උඩින් ඉඳන් බලන් ඉන්නවද? ඊට පස්සේ බ්‍රූනෝ කියන නෑ පක්ෂෙන් මාව දොට්ට දැම්මා. මගේ ලේ තමයි පක්ෂේ මම තමයි පක්ෂේ. ඒ හැමදේම කියලා නෑ. තමුන්ට දොරක් විවෘත වෙයි. ඒ පන්නපු එළියට පයින් ගහලා දාපු දොරින්ම තමුන්ට ඇතුළට යන්න පුළුවන්. ටික කාලෙක ඉවසගෙන ඉන්න. ඒ වගේ එන ඩීප් කන්වර්සේෂන් එකක් මේ දෙන්න අතරතුර යනවා. එතනදී අපිට බලා ගන්න පුළුවන් මොන ප්‍රශ්න ආවත් ඒ කියන්නේ මොන කරදර මොන බාධක ආවත් තමගේ අදිෂ්ඨානය වලින් තමා කරන ජොබ් එක වෙනුවෙන් හරි තමගේ බිස්නස් එක වෙනුවෙන් හරි හොඳ ගැම්මකින් ඒ කියන්නේ never give up කියන මයින්ඩ්සෙට් එකක් එක්ක ඉන්න පුළුවන් කියන දේ අපිට මේ ෂොට් එකෙන් අජේෂ් දෙනවා. ඒක තමයි මුල් ෆිල්ම් එක පුරාම අරගෙන යන්නේ. ඒ වගේම ඉමෝෂනල් ටච් කරන තව ෂොට් එකක් ගත්තොත් එහෙම මරියානෝ කිනිස්සකින් අජේෂ් ඇන්නට පස්සේ අජේෂ් මිසින් වෙනවා. ඒ තොටුපොළේම තමයි අජේෂ්ගේ බයික් එකත් නවත්තලා තියෙන්නේ. ශංකර වගේම බ්‍රූනෝ වගේම ස්ටෙෆි මේ තුන් දෙනාම ඒ වගේම සෙට් එක මෙයාගේ යාළුවෝ සෙට් එක මෙයා හොයනවා. තොටුපොළට යනවා, කඩෙන් අහනවා, හැමතැනම ගිහලා අන්තිමට අජේෂ්ගේ ගමේ ගෙදරට යනවා. ගෙදරට යද්දි ඒ ෂොට් එකේදී බලන්න පුළුවන් ස්ටෙෆි ගිහිල්ලා ඒ ගෙදර ජනෙල් කවුළු විතරයි තිබුණේ ජනෙල් දොරපළු නැහැ. අර පොඩි ඉටිකොල කෑල්ලකින් තමයි වහලා තිබුණ ඉටිකොල කෑල්ල උස්සලා බලනවා තාත්තගේ ෆොටෝ එකට මල් මාලා දාලා තියෙනවා. ඊට පස්සේ එහෙම්ම ඒත් එක්කම හොඳ BGM එකක් එක්කම හොඳ සවුන්ඩ් ට්‍රැක් එකක් යනවා. ඒක මාර විදිහට ෆීල් වෙනවා වයිබ් වෙනවා. ඒක මාර රියලිස්ටික්. මාර හાર્ට් ටචින්. එතනින් එහෙම යනවා අම්මව හොයාගෙන. අම්මා ඉන්නේ ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න පුළුවන් අජේෂ් රත්නයක ගනුදෙනු කරන සල්ලි ගොඩක් ඉතුරු කරලා ඉඳපු මිනිස්සු කියලා නැහැ. අම්මයි නංගි ගඩොල් කපන තැනක තමයි වැඩ කරන්නේ. එතනින් අපිට දෙන මැසේජ් එක තමයි එයා අනිත් අයගේ කසන්දරෙන් රත්තරන් අරන් යනවා. එතකොට ස්ටෙෆිට වගේම අපිටත් ගිය මැසේජ් එක තමයි අජේෂ්ටත් කසාද බඳින වයසේ නංගි කෙනෙක් ඉන්නවා. එතකොට ඒ නංගිටත් ඩවුරි එකක් එහෙම නැත්නම් දෑවැද්දක් දෙන්න වෙනවා. ඒකත් රත්තරන් වලින් දෙන්න වෙයි. මොකද ඒ කල්ට් එකනේ තියෙන්නේ කොල්ලම් වල තිබුණු කල්ට් එක තමයි ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් හිතන්න තමන්ට මොන ප්‍රශ්න තිබුණත් එයා කොයි වෙලාවකත් අජේෂ් තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරාද? හරියට හදපු නැති ගියක්. ඉටිකොල ගහලා තියෙන ජනල දොරපළු වලට. ඒ වගේම තාත්තා නැහැ. අම්මයි නංගි ගඩොල් කපනවා. අජේෂ් තමගේ රස්සාව වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. එතකොට තමාගේ ප්‍රශ්න මොනතරම් බරපතල වුණත් ඔළුව කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. ඒක මාර හાર્ට් ටචින් ෂොට් එකක්. ඉතින් මේ ෆිල්ම් එක බලන තෝරගන්නම මම මේ කතා කරපු ෂොට් දෙකම උනත් ඇති කියලා තමයි මගේ විශ්වාසය. මරියානෝගේ කිනිසිපාරත් එක්ක අජේෂ් මැරුණාද? එහෙම් පිටින්ම මැරිලා ගඟට වැටුණාද? නෑ. ජෝතිෂ් ශංකර් අජේෂ්ව එහෙම මරලා නැහැ. එයා ආපහු එනවා. රීබෝන් එකක් එක්ක ආපහු එනවා. මොකද ඒ ගමේ පල්ලි උත්සවයකට යන්න ස්ටෙෆි වගේම මරියානෝ ලෑස්තිලා ඉද්දි අජේෂ් එනවා. පෙනේ ඉන්නවා. ඕකේ I'm back කියලා. ඒ කියන්නේ කිනිසි පාරකින් පී පාරකින් මාව වට්ටන්න මාව මරන්න බෑ කියලා. එයාගේ රත්තරන් හොයාගෙන අජේෂ් ආපහු ඇවිල්ලා ඉන්නවා. මාර කොන්ෆිඩන්ස් එකක්. මාර විශ්වාසයක් එක්ක අභිමානයක් එක්ක තමයි අජේෂ් සම්පූර්ණයෙන් මේ ෆිල්ම් එක ඇතුලේ එයාගේ රෝල් එක පෙන්눔 කරන්නේ. ඒ වගේම රෝල් එක ඉදිරිපත් කරන්නේ. එතනදී මගේ රත්තරන් ටික අරන් ආවනේ කියලා අර මඩි එයාගේ මෙතන සරමස්ස ගහන් ඉන්න රත්තරන් ටික. ඒ කියන්නේ මරියානෝවත් පුදුම කරන මිනිස්සෙක් තමයි පීපී අජේෂ් කියන්නේ. එතනදී ස්ටෙෆිට දෙන මැසේජ් එකක් තියෙනවා. ඔයා ඉන්න පිට්ටනිය ගාවට වෙලා මම එනවා මරියානෝගේ රත්තරන් ටික අරගෙන කියලා. අජේෂ් ස්ටෙෆිට මැසේජ් එකක් දෙනවා. මරියානෝ බලලා මෙච්චර මගේ සෙට් එකක් ඉන්න මේ පල්ලි උත්සවයකට ඇවිල්ලා මෙච්චර තකත් දාන්න මොන වගේ කොන්ෆිඩන්ස් එකක්ද අජේෂ්ට තියෙන්නේ කියලා. නෑ. ඔයාලා දන්නවද?
මරියෝගේ තියෙන වීක් පොයින්ට් එක මොකද්ද කියලා. එයාගේ ඉස්සෝ වගාව, ඉස්සෝ කොටුව අජේෂ් ගිල්ලා එකට අත තියනවා. චැලෙන්ජ් කරනවා. පුළුවන් නම් එන්න මොකද? එයා ගණන් හදලා කියනවා මරියෝට. මරියෝ බලන්න ඔයාගේ ඉස්සෝ කිලෝවයි රත්තරන් පවුම් ගානයි කොහොමද ටැලි කරලා බලද්දි ඇත්තටම ඉස්සෝ වල තමයි ලොකු බරක් තියෙන්නේ. ලොකු ගානක් එන්නේ ඉස්සෝ වගාවට. එයා ටික ටික අර ඔයාලට ෆිල්ම් එක බලද්දි බලන්න පුළුවන් අජේෂ් ආතල් ලැග් ගන්න මරියොත් එක. මොකද මං කිව්වේ ඒක තමයි සීරියස් වෙලාවෙත් මිනිහා ආතල් ලැග් ගන්න. අජේෂ්ගේ පස්සෙන් මරියෝ පන්නගෙන එනවා. ලොකු ඒ කියන්නේ ලොකු ෆයිට් එකක් යන්න තරම් ඒ කියන්නේ ඒ ෂොට් එක වලට බලද්දි පෙන්නුම් කරනවා. අජේෂ්ගේ පස්සේ මරියෝ පන්නගෙන යනවා. එතනදී අර ඉස්සෝ වගාවට අර දැල් හදන නිකන් අර මේ පොඩි වැඩපොලක් කිව්වොත් හරි. එතනදී අපේ රවුඩි කවුද? මරියෝ එතනදී හිර වෙනවා. හිර වෙනවා කියන්නේ එයාගේ අතක් හිර වෙලා රත්තරන් ටික කොහොම හරි අරගෙන පැන ගන්නවා අපේ මේ පීපී අජේෂ්. පැනලා යන්න හදද්දිම ආපහු ඔරුවක් පැදගෙන එයාගේ සෙට් එක එනවා. මරියෝගේ සෙට් එක එනවා. ඕකේ අපේ ලොක්කකෝ කියලා අහගෙන වගේ ගැම්මෙන් එනවා. එතනින් එහාට බලද්දි එන්න අවුලක් නෑ එන්න මං ඉන්න ගේම වරෙන් කියලා ඒ කියන්නේ එච්චර වලිදාගෙන එච්චර මඩනාගෙන මඩ කාගෙන රත්තරන් ටික අරගෙන මරියෝටත් ගහලා ඒ ප්‍රශ්නත් ඇති කරගෙන කොහමද එළියටත් ඇවිල්ලා ඒත් ගේම් ඉල්ලනවා. මාර කැරක්ටර් එකක්. මම දන්නේ ඒ කියන්නේ රියල් ලයිෆ් එකේ මෙහෙම කැරක්ටර්ස් ඉන්නවද කියලා. හැබැයි මේ ෆිල්ම් එක ඇතුලේ මාරම බිල්ඩ් අප් වෙච්ච කැරක්ටර් එකක් තමයි මේ අපේ මේ පීපී අජේෂ් කියන්නේ. බෲනෝ ඇවිල්ලා සපෝට් එකක් දෙනවා. ඔයා මට කිව්වානේ මෙහෙම ඒ කියන්නේ මං කිසිම දෙයකට උත්සාහ වෙලා කිසිම දෙයකට බරපතලක් අරගෙන වැඩක් කරන්න නැහැ කියලා. මම බලා ගන්නවා මේගොල්ලන් ගැන ඔයා යන්න කියලා. අන්න එතන තමයි ෆිල්ම් එකේ එන්ඩ් පොයින්ට් එකට එන්නේ. ඔයාලා දන්නවද මේ පොන්මන් ෆිල්ම් එක ඇතුලේ එන්ඩ් එකේදී ක්ලයිමැක්ස් ෂොට් එකේදී දෙන මැසේජ් එක මොකක්ද කියලා. ස්ටෙෆි වගේම අජේෂ් යනවා පාරෝ පැදගෙන හරි ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් එක. ඒ කියන්නේ මේ කොල්ලම් ග්‍රාමයේ තියෙන කොල්ලම් ගමේ තියෙන බැක්ග්‍රවුන්ඩ් එක ලස්සනට මේ කැමරමන් සිනමැටෝග්‍රැෆි පැත්ත බාර විඳපු අපේ සනු ජෝන් වර්ගීස් ඉදිරිපත් කරලා තියෙනවා. මෙතනදී හොඳ ඩයලොග් එකක් යනවා. ඒ තමයි ස්ටෙෆි එක යාගේ රත්තරන් ටික ගලවලා දෙනවා. මොකද ඒ රත්තරන් වල සැබෑම අයිතිකාරයා අපේ මේ පීපී අජේෂ්. අජේෂ්ට දෙද්දී අජේෂ් කියනවා රත්තරන් නැතුව තමයි ඔයා ලස්සන. ඔයා දිලිසෙනවා කියලා. ඉතින් ස්ටෙෆි කියනවා මම මගේ මානසික නිදහස නැති කරගත්ත මේ රත්තරන් හින්දා කියලා. මොකද දෑවැද්ද දෙන්න ඕනේ, කසාද බඳින්න ඕනේ, ඒකට රත්තරන් ඕනේ. ඉතින් ඒත් එක්කම අජේෂ් දෙන රිප්ලයි එක තමයි රත්තරන් නැති වුණත් ඔයාට ලස්සනයි, නිවැරදි, පරිපූර්ණයි. පර්ෆෙක්ට් කියලා කියනවා. ඉතින් මේ ෆිල්ම් එක පුරාවටම ඩාර්ක් කොමඩි එකක් විදිහට මේ ෆ්ලෝ වෙච්ච පොන්මන් 2025 ජනවාරි 30 ලොන්ච් වෙච්ච මේ පොන්මන් කියන ෆිල්ම් එක පුරාවටම දීපු මැසේජ් එක තමයි එක මැසේජ් එකක් නෙමෙයි මැසේජස් ගොඩක් දීලා තියෙනවා. ක්ලයිමැක්ස් එකේදී ඒක පීක් ලෙවල් එකට අරන් යනවා. මෙතනදී ගත්තොත් එහෙම කසාදේ බඳිද්දී දෑවැද්ද කණිවාරම දෙන්න ඕනේද? ඒකත් රත්තරන් වලින්ම දෙන්න ඕනේද? මේක ඇත්තටම ගත්තොත් එහෙම මලයාලම් සිනමාවෙන්, ඒ කියන්නේ කේරළෙන් බිහි වෙන මේ මලයාලම් සිනමාවෙන් දීපු ඒගොල්ලන්ගේ කල්ට් එකේ තියෙන මේ වගේ ට්‍රැඩිෂනල් කන්සෙප්ට්ස් වලට දීපු කණේ පාරක් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ෆිල්ම් එකකින් විෂුවලයිස් කරලා තියෙනවා, ඩිජිටලි ඒගොල්ලන්ට මැසේජ් එකක් දීලා තියෙනවා. ඩවුරි එකක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද දැන් අපි ඉන්නේ නූතන යුගයේ. ඉතින් කසාදේ බඳිද්දී එහෙනම් ඩවුරි එකක් දෙනවා නම් පිරිමියාගේ පැත්තෙනුත් දෙන්නත් එපේ. හොඳ ඉගෙනගත්ත උගත් බුද්ධිමත් කාන්තාවක් කසාද බඳලා දෙද්දී ඩවුරි එකක් දෙන්න අවශ්‍යමද කියන මැසේජ් එක අපේ මේ ජෝතිෂ් ශංකර් මේ ෆිල්ම් එක පුරාවටම දීලා තියෙනවා. මලයාලම් සිනමාව නිතර රස විඳින ප්‍රේක්ෂකයන් විදියට, රසිකයන් විදියට ඔයාලා දන්නවා ඇති ඔයාලට තේරෙන්නේ නැති මේ පහුගිය අවුරුදු දෙක තුන පුරාවටම විතරක් නෙමෙයි මේ පහුගිය කාලය පුරාවටම මලයාලම් වලින් දෙන ෆිල්ම්ස්, ඒ කියන්නේ මලයාලම් වලින් මේ ලෝකෙට මුදාහරණ ෆිල්ම්ස් මූවිස් ගත්තොත් එහෙම මාර මැජික් මාස්ටර්පීසස්. එතකොට මේ පොන්මන් ඇතුළෙත් මම දැක්කේ ඒ රියලිස්ටික් ගතිය. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම ඔයාලා රංගපානවා නෙමෙයි ඒ කැරක්ටර්ස් ඔහේ ෆ්ලෝ වෙන්න දීලා කැමරාව කොහේ අරන් යනවා වගේ. ඒ වගේ ෆීලිං එකක් මේ ෆිල්ම් එක පුරාවට මට තේරුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ මේ කතාව මට මගේ බිරිඳත් කියලා තියෙනවා. ගොඩක් මලයාලම් ෆිල්ම්ස් වල තියෙන්නේ ඒ ජීවිතේ ඒ කැරක්ටර්ස් වල එක චැප්ටර් එකක්. එහෙමත් නැත්නම් දවස් දෙක තුනක කතාවක්. එහෙමත් නැත්නම් ඒ දවසේ ඩේලි රූටින් එකක්.
ඒක ඒගොල්ලන් ඔහේ චරිත හසුරුවගෙන යනවා කැමරාව කොහේ පැත්තකින් තියෙන. ඒ කියන්නේ වගේ වගක් නේ කැමරාවක් තියෙනවා කියලා. රංගපානවා නෙමෙයි. ඒගොල්ලන් ඒ චරිතය ඇතුලේ ජීවත් වෙනවා. ඒකයි මේ පොන්මන් උනත් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මිස් කරගන්න නැතුව බලන්න ඕනේ. මොකද The Reader අපි YouTube channel එකෙන් ඕගොල්ලන්ට අරන් එන්නේ රසවත් කතා. ඉතින් අද අපි අරන් ආවේ පොන්මන් කියන 2025 ජනවාරි 30 රිලීස් වෙච්ච තියටර් රිලීස් වෙච්ච ෆිල්ම් එකක් OTT රිලීස් වෙලා තියෙන. ඉතින් ඔයාලා හොයාගෙන බලන්න ඕනේ. අපි මේ මුළු කාලය පුරාවටම ෆිල්ම් එක ගැන කතා කරා. මේ ෆිල්ම් එක බලන්නේ වටින්නේ ඇයි කියන දේ ගැන කතා කරා. ඉතින් තව දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අපි අද සමුගන්නවා. මතක ඇතුව The Reader YouTube channel එකට like කරන්න. ඒ වගේම comment section එක ඔයාලට බාරයි. ඔයාලා මම දැක්කට වඩා වෙනස් විදිහට මේ ෆිල්ම් එක ගැන දැක්කනම් තව මොන හරි යෝජනා තියෙනවා නම් සහ චෝදනා තියෙනවා ක්‍රිටිසයිස් කරන්නවත් පුළුවන් නෑ. රීඩර් කිව්වේ මෙහෙම, හැබැයි මට ෆීල් වෙන්නේ මෙහෙම. අපි ඒවට උත්තර දෙන්නත් ලෑස්ති. අපි බලාපොරොත්තු වෙන ඔයාලගේ සජෙෂන්ස්. ඒ වගේම subscribe කරලා තියාගන්න. තවත් දවසක අලුත්ම ෆිල්ම් රිවිව් එකක් අරගෙන එනකම් අපි සමු ගන්නවා. ජය වේවා.